මම බොහොම බය වුණා මගේ පන එපා වුණා රෑ 12ට හොල්මනකට මාව අසු වුණා මම බොහොම බය වුණා මගේ පන එපා වුණා රෑ 12ට හොල්මනකට මාව අසු වුණා මම උත්සවයකට ගියා සින්දු කියන්න මට ආපසු එන්න ලැබුණා ජාමේ 12ට මම බැහැලා පාරට ඇරුණා කනත්ත දෙසට මගේ ගිටාර් එක අතට අරගෙන එනකොට ශබ්දයක් ඇසිලා මං ආපසු බලන එකලට කළු බල්ලෙක් ඇඟට පැන්නන්නේ පුරාගෙන මට මම හැරිලා පස්සට ආපසු දුවන එකලට කළු මිනිහෙක් උසට හිටියනේ පාරේ හරහට මම කොහොම බය වුණා මගේ පන එපා වුණා රෑ 12ට හොල්මනකට මාව අසු වුණා මම බොහොම බය වුණා මගේ පන එපා වුණා රෑ 12ට හොල්මනකට මාව අසු වුණා කෙනෙක් දුර සිට එනවා පෙනුනා මේ මාට මම දිව්වා එතනට මේ විස්තරය කියන්න මම ළඟට ගිය විට සුර කුමරිය ලෙසට කිව්වා මේ මාට බය නොවෙනු එයාට ඔයා ගිටාර් ගහන්න ලක්ෂණ සින්දු කියන්න මට ආසයි නටන්න කියලා කිව්වා මේ මාට මම ගිටාර් ගහනවා ලස්සන වයිලා කියනවා මට මෙහෙම පේනවා මලමිනි නැගිටලා එනවා මම කොහොම බය වුණා මගේ පන එපා වුණා රෑ 12ට හොල්මනකට මාව අසු වුණා මම කොහොම බය වුණා මගේ පන එපා වුණා රෑ 12ට හොල්මනකට මාව අසු වුණා සුදෝය පනටන්න අපි යමුකෝ ගෙදරට අපේ අම්මා ඔයාට ආදර වේවි හරියට මම මෙහෙම කිව්වම එයා පැන්න අහසට ඌ කියාගෙන නැවතත් පැන්න පොළවට එයා රවනවා මට මම ගහනවා බයට ඇගේ අත් දෙකක් දිගයි අත් දෙක ගින්නි ගොඩක් වගේ මම පැන්න අහකට ගිටාර් එක ගත්තා ඈතට තුන්නා ඔළුවට ගිටාර් එක කැලි හැලෙන්න මේ ශබ්දයන් ඇසිලා මුර කරුව දුවනලා මට වතුර පොවාලා බැස්සුවා ගෙදර ගෙනල්ලා මේ විතරෙන් ආලා අපේ අම්මා බය වෙලා මට බලියක් ඇරලා ගත්තා මාව බේරලා මම කොහොම බය වුණා මගේ පන එපා වුණා රෑ 12ට හොල්මනකට මාව අසු වුණා මම බොහොම බය වුණා මගේ පන එපා වුණා අනේ රෑ 12ට හොල්මනකට මාව අසු වුණා මේ රෑ 12ට හොල්මනකට මාව අසු වුණා අනේ රෑ 12ට හොල්මනකට මාව අසු වුණා